හෙලෝ ගයිස් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ මූවී රිව්‍යු channel එකට ඔයගොල්ලෝ හැමෝම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ Finding Nemo කියන 2003 දී රිලීස් කරපු මූවී එක. ඉතින් මේ මූවී එකට IMDb අගය 10න් 8.2ක්ම ලැබිලා තියෙනවා. මූවී එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාව ඇතුළට. මේ ෆිල්ම් එක පටන් ගන්නදිම අපිට පෙන්නන්නේ එක මාළු දෙන්නෙක්ව. ඉතින් මේ දකුණු අත පැත්තේ ඉන්නේ මර්ලින්, අනිත් පැත්තෙන් ඉන්නේ යාගේ බිරිඳ. ඉතින් මේ දෙන්න මේ වෙනකොට එක මුහුදු මලක් ඇතුලේ ජීවත් වෙන්නේ. ඒ වගේම මේ දෙන්නට තව ටික කාලයක් යනකොට මෙයාලගේ බිත්තර පුරලා පැටවුනොත් එළියට එන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේදී මර්ලින් එක බිත්තරයක් පෙන්ලා නමක් දාද්දි මෙයාගේ බිරිඳ කියනවා අපි මේකට නීමෝ කියලා නම දාමු කියලා. ඉතින් මෙතන බිත්තර විශාල සංඛ්‍යාවක් තියෙනවා. කොහොම නමුත් මේ දෙන්න ඇතුළේ ඉඳලා එළියට එනකොට වටේට කිසිම මාළුවෙක් නැහැ. මේ මොකද කියලා බලනකොට භයානක එක මාළුවෙක් මෙයාලා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාලගේ බිත්තර තියෙන්නේ එළිය තියෙන එක ගුහාවක් වගේ තැනක. මේ වෙලාවේදී මර්ලින් බිරිඳට කියනවා දැන්ම ඇතුළට එන්න කියලා. ඒත් මේ බිරිඳ ඒක අහන්නේ නැතුව මෙයා යනවා බිත්තර ටික ආරක්ෂා කරන්න. ඒත් එක්කම අර මාළුව ඇවිල්ලා මෙයාලට පහර දෙනවා. මේ වෙලාවේදී මර්ලින් විසිකලා ගිහිල්ලා මුහුදු මලක වැදිලා මෙයාට සිහිය නැති වෙනවා. ආපහු සිහිය ආපු මර්ලින් කලබලෙන් එළියට එනවා මොකද්ද උනේ කියලා බලන්න. ඔන්න මේ වෙනකොට එයාගේ බිරිඳ වගේම අර බිත්තර හැම එකක්ම අර මාළුවා කාලා දාලා. ඉතින් මේක මර්ලින්ට දරා ගන්න බෑ. හැබැයි මර්ලින් දකිනවා මුහුදු මලක් ළඟ තියෙන එක බිත්තරයක්. ඒක නිසා මර්ලින් ඒ බිත්තරේ අතට අරගෙන මේ පැටියට නීමෝ කියලා නම තියනවා. මේත් එක්කම කතාව වසර කිහිපයක් අනාගතයට අරන් යනවා. මේ වෙනකොට නීමෝත් ඉස්කෝලේ යන වයසට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අර සිද්ධියෙන් නීමෝ හිටපු බිත්තරේට හානි වුණු නිසා මේ වෙනකොට නීමෝගේ වරලක් පොඩියටයි තියෙන්නේ. ඒත් මෙයාගේ තාත්තා නම් කියන්නේ මෙයාගේ වරල පොඩියට තියෙන්නේ. මෙයා ගොඩක් වාසනාවන්ත නිසා කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ නීමෝ තාත්තවත් උදේම නැගිට්ටවගෙන ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න. කොහොම නමුත් මෙයාලා ටික වෙලාවක් යද්දි ඉස්කෝලේට එනවා. හැබැයි මර්ලින් නම් බයයි නීමෝව තනි කරලා මෙතනින් යන්න. ඒක නිසා මෙයා හැමතිස්සෙම වගේම නියමෝට නීති දානවා. ඔය අතරේදී මේ වෙලාවේදී මෙතනට ගුරුවරයා එනවා. ඒත් එක්කම නීමෝත් මේ ගුරුවරයාත් එක්ක මෙතනින් යන්න යනවා. ඒත් නීමෝ ගියාට පස්සෙත් ආපහු මර්ලින් නීමෝ ගැන බය වෙනවා. ඒ තරමටම මර්ලින් නීමෝට ආදරෙයි. ඒක නිසා මර්ලින් වේගෙන් යනවා නීමෝ ගියපු පැත්තට. ඔය අතරේ ගුරුවරයා ළමා ඉන්න එක තැනකට එකන් ඇවිල්ලා මෙයාලට මොහොතේ ජීවත් වෙන හැටි කියලා දෙනවා. ඒත් නීමෝගේ යාළුවා තුන්දෙනා මේවා මොකටද අපි මෙයාගෙන් අහගන්නේ කියලා මෙතනින් යන්න යනවා. ඒක නිසා නීමෝත් මෙයාලා ගිය පැත්තට යන්න පටන් ගන්නවා. ඔන්න මෙතනට ආවහම මෙතනින් එහාට තියෙන්නේ ගැඹුරු මුහුද. ඒ වගේම තව ටිකක් ඉස්සරහින් එක බෝට්ටුවකුත් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී කට්ටිය එක්ක සෙල්ලමක් කරනවා. අර බෝට්ටුව ළඟට යනගෙන තමයි ඉස්සල්ලාම දිනන්නේ කියලා. ඒත් නීමෝ නම් මේකට ටිකක් අදිමදි කරනවා. මොකද නීමෝට තාත්තා කියලා තියෙන්නේ ගැඹුරු මුහුද භයානකයි කියලා. ඔය අතරේදී මර්ලින් මෙතනට එනවා. මෙයා හිතන්නේ නීමෝ අර බෝට්ටුව ගාවට යන්නයි හැදුවේ කියලා. ඒක නිසා මර්ලින් කියනවා ඔයාට එච්චර දෙයක් කරගන්න බෑ. බැරි වැඩ නොකර පුළුවන් වැඩක් කරන්න කියලා. ඒත් මේක වුණා නීමෝට නම් ගොඩක් තරහ යනවා. මේක නිසා නීමෝ වේගෙන් පීනන්න පටන් ගන්නවා. අර බෝට්ටුව තියෙන පැත්තට. මෙයා මෙහෙම බෝට්ටුව ළඟට ගිහින් බෝට්ටුවත් අල්ලලා ආපහු අනිත් පැත්තට එද්දි නීමෝව එක කිමිදුම් කරේ කල්ල ගන්නවා. මර්ලින් උත්සාහ කළත් නීමෝව බේර ගන්න ඒක මර්ලින්ට කරගන්න බැරි වෙනවා. හැබැයි මර්ලින් මෙතනින් නවතින්නේ නැහැ. මර්ලින් අර බෝට්ටුව පස්සෙන් යන්න පටන් ගන්නවා. ඒ ටික දුරක් යනකොටම මර්ලින්ට ඒ බෝට්ටුව මග හැරෙනවා. ඒක නිසා මෙයා මෙතන ඉන්න කට්ටියකින් අහනවා අර බෝට්ටුව කොහෙටද ගියේ කියලා. ඒත් මෙතන ඉන්න කවුරුවත් මර්ලින්ට උත්තර දෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේදී එක ගැහණු මාළුවෙක් ඇවිල්ලා මෙයාට උදව් කරනවා. මෙයාගේ නම තමයි ඩෝරි. ඩෝරි කියනවා මම බෝට්ටුව දැක්කා මගේ පස්සෙන් එන්න කියලා. ඒක නිසා මර්ලින් යනවා ඩෝරිගේ පස්සෙන්. ඒ ටික වෙලාවක් මේ දෙන්න ගේම යද්දී ඩෝරි මර්ලින්ව මගහරින්න උත්සාහ කරනවා. ඒත් එක්කම මර්ලින් ගිහින් අහනවා මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඇත්තටම ඩෝරිට පොඩි කාලේ ඉඳලම කෙටි කාලෙකින් දේවල් අමතක වීමේ ලෙඩක් තියෙනවා. මේක නිසා පොඩි කාලේදීම මෙයාගේ දෙමාපියොත් මෙයාට මග හැරලා තියෙනවා. මේ වෙලාවේදී මර්ලින්ටත් තරහ ගිහින් මෙතනින් යන්න හදනකොට එකපාරටම මෙතනට ලොකු මෝරෙක් එනවා. හැබැයි මේ මෝරා මෙයාලා දෙන්නව කන්නේ නැතුව මේ දෙන්නව එක තැනකට එක්කන් යනවා. එතනින් පස්සේ මේ මෝරු මේ දෙන්නම කාලා දායි කියලා හිතුවක්. ඔන්න ඇත්තටම මේ මෝරුන් දෙනා මාළුන්ව කන්නේ නැහැ.
මේ 3 දෙනා මාළු කන්නේ නැහැ කියලා දිවුරුම් දීලායි තියෙන්නේ. ඒ වගේම මේ කට්ටිය ඉන්න තැන නැවකින් වැටුණු ලොකු බෝම්බ වගේක් තියෙනවා. කාගේ හරි අතින් එක බෝම්බයක් හරි පිපුරුනොත් අනිවාර්යයෙන්ම අනිත් බෝම්බ ටිකත් පිපිරෙනවා. කොහොම නමුත් මේ වෙලාවේදී මර්ලින් දකිනවා ඕන මෙතන එක කිමුදුම්කරුවෙක්ගේ මාස් එකක් තියෙනවා කියලා. හැබැයි මේ දෙන්නටම මේකේ තියෙන අකුරු කියව ගන්න බෑ. මේක නිසා ඩෝරි කියනවා සමහර විට මේ මෝරු දන්නවා ඇති මේ භාෂාව. ඒක නිසා අපි මෙයාලට කියලා කියවගමු කියලා. ඒත් ඒකට මර්ලින් නම් කැමති වෙන්නේ නැහැ. මේ අතරේදී මේ දෙන්න පොර කනකොට ඩෝරිගේ නහය තුවාල වෙලා මේකෙන් ලේ ගලන්න පටන් ගන්නවා. ඉතින් මෙතනම එක මෝරෙක් ඉන්නවා. මේ මෝරට දැනෙනවා මේ ලේ සුවඳ. ඒක නිසා මේ මෝරට ඔක්කොම අමතක වෙලා වගේ මේ දෙන්නම කන්න හදනවා. ඒත් මේ වෙලාවේදී කොහොම හරි කරලා මේ දෙන්න එක සිදුරක් අස්සට පැන ගන්නවා. ඒත් මේක හරියන්නේ නැහැ. මේ සිදුර ඇතුලෙන් තව යකඩ බාටයක් එළියට එන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේදී මේ දෙන්නට පුළුවන් වෙනවා ආපහු කොහොම හරි කරලා එක තැනකට පැන ගන්න. ඔය අතරේදී අර යකඩ බටේ එන්නේ අර මෝරගේ කඩපැත්තට. ඒක නිසා මේ මෝරා ඒ යකඩ බටේ පැත්තකට විසිකලා දානවා. ඒත් මේ වෙලාවේදී ඒ යකඩ බටේ ගිහිල්ලා වදින්නේ අර එක බෝම්බ එක. ඒක නිසා මෙතන බෝම්බ හැම එකක්ම වගේ පිපිරෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඒත් එක්කම අපිට පෙන්නන්නේ නීමෝ කෙලින්ම ඇවිල්ලා වැටෙන්නේ එක මාළු ටැංකියකට. මුලදී නම් නීමෝ මේකේ ඉන්න අනිත් අයව දැකලා බය වෙනවා. ඒත් ටිකක් වෙලා යද්දි මෙයා මෙහා එක කතා බහ කරලා අඳුර ගන්නවා. මේත් එක්කම මේකේ ඉන්න එක මාළුවෙක් අහනවා ඔයා කොහොමදලද ආවේ කියලා. ඉතින් ඇත්තටම නීමෝ ආවේ මුහුදේ ඉඳන්. ඒත් ඒක ඇහුව ගමන් මේ හැමෝම බය වෙනවා. ඊට පස්සේ එක කකුලෙක් ඇවිල්ලා නීමෝව පිරිසිදු කරනවා. මොකද මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ එක එක මාළු විකුණන තැන් වලින්. කොහොම නමුත් මේ වෙනකොට මේ මාළු ටැංකිය තියෙන්නේ එක ඩෙන්ටල් එකක. ඒ වගේම මේ වෙලාවේදී මෙතනට එක කුරුල්ලෙක් එනවා. මෙයාගේ නම තමයි නයිජර්. මෙයා අනිත් අය වගේ නෙවෙයි. මෙයා මාළු කන්නේ නැහැ. ඒ ටික වෙලාවයි මෙයාට මෙතන ඉන්න සිද්ධ වෙන්නේ. මෙතන ඉන්න ડોක්ටර් ඇවිල්ලා නයිජර්ව එලවලා දානවා. හැබැයි ඒත් එක්කම මෙතන එක ෆොටෝ එකක් බින්දෙනවා. ඒ වගේම මේ ડોක්ටර් ඒ ෆොටෝ එක පෙන්නලා නීමෝට කියනවා ඔයාව තමයි මගේ දුවට මං ඊළඟට දෙන්නේ කියලා. ඉතින් මේ ડોක්ටර්ගේ දුව තමයි ඩාර්ලාට අනිත් මාළු බයයි. ඒ මොකද කියනවා නම් කලින් පාර එක මාළුවෙක්ව තෑග්ගක් විදියට ඩාර්ලාට හම්බෙලා තියෙනවා. ඒත් මේ වෙලාවේ ඩාර්ලා ඒ මාළුවා ඉන්න බෑග් එක හොලවලා ඒ මාළුවව මරලා දිනනවා. ඒ වගේ භයානක චරිතයක් තමයි ඩාර්ලා කියන්නේ. ඉතින් මේ දේවල් ඇහුවම නීමෝ බය වෙලා කලබල වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම නීමෝ මෙතන තියෙන එක බටයක් අස්සේ හිර වෙනවා. හැබැයි මේ වෙලාවේ මෙතනට තව එක මාළුවෙක් එනවා. මෙයා ඇවිල්ලා නීමෝට කියනවා ඔයාට අනිත් අයගේ උදව් හම්බෙන්නේ නැහැ. ඔයාම ඔතනින් බේරෙන්න කියලා. මෙයාගේ නම තමයි ගිල්. ඒ වගේම ගිල් ඇවිල්ලා තියෙන්නේත් මුහුදේ ඉඳන්. ඒත් මේ වෙලාවේදී නීමෝ කියනවා මට මෙතනින් තනියම එළියට එන්න බෑ. මගේ එක වරලා පොඩි කියලා. ඔය වෙලාවේදී ගිල් නීමෝට එයාගේ වරල පෙන්නනවා. ගිල්ගෙත් එක වරලකට හානි සිද්ධ වෙලා මේක දකින නීමෝ ඔයාට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද කියලා හිතලා කොහොම හරි කරලා මෙතනින් එළියට එනවා. කොහොම නමුත් ඊළඟට අපිට පෙන්නන්නේ මර්ලින් සහ ඩෝරිව. මේ දෙන්නටම මේ වෙලාවේදී සිහිය නැහැ. ටිකක් වෙලා ඉද්දි තමයි දෙන්නටම සිහිය එන්නේ. ඒත් එක්කම මෙතන තියෙන එක සබ්මැරීන් එකක් මෙයාලක් වැත්තට කඩන්වට එන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී නූලෙන් වගේ තමයි මේ දෙන්නටම බේරෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ සිද්ධිය අතරේ මේ දෙන්න ළඟ තිබුණු මාස් එක පහලට වැටෙනවා. ඒක නිසා මේ දෙන්නම යනවා මේක හොයාගන්න. ඒත් පල්ලෙහාට යන්න හොඳටම කලුවර වෙනවා. මේ දෙන්නට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් මර්ලින් මේ වෙලාවේදී දකිනවා එක පුංචි ලයිට් එකක්. ඒක නිසා මේ දෙන්නම යනවා ඒ ලයිට් එක ගාවට. ටිකක් වෙලා යනකොට තමයි මේ දෙන්නටම තේරෙන්නේ ඒ භයානක මාළුවෙක් කියලා. ඒත් එක්කම මේ මාළුවා මේ දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒත් ඔය අතරේ ඩෝරි හොයාගන්නවා අර මාස්ක් එක. ඒක නිසා ඩෝරි මේ වෙලාවේදී එයාට පුළුවන් විදියට අර වචන ටික කියවන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් අර භයානක මාළුවා මර්ලින්ගේ පස්සෙන් පන්නනවා. කොහොම හරි කරලා මේ වෙලාවේදී ඩෝරි හොයාගන්නවා සිඩ්නි කියලා එක වචනයක්. ඉතින් ඒත් එක්කම අර මාළුවා මේ පැත්තට එන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේදී නම් මේ දෙන්නට පුළුවන් වෙනවා ඒ මාළුවව මේ මාස්ක් එකේ පටලවලා පැනගන්න. මොන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මාළු ටැංකියේ ඉන්න නීමෝව. මේ වෙලාවේදී නීමෝව එක තැනකට එක්කන් ඇවිල්ලා මේ කට්ටිය නීමෝට කියනවා ඔය උඩට එන බුබුලු අතරෙන් මේ පැත්තට ආවොත් ඔයත් අපේ සමාජිකයෙක් කියලා. ඉතින් ඊට පස්සේ නීමෝත් මේ බුබුලු අතරෙන් එනවා.
ඒක නිසා මේගොල්ලෝ නීමෝව මේ කණ්ඩායමට සම්බන්ධ කරගන්නවා. ඉතින් ඇත්තටම දැන් මේ කට්ටිය කරන්න හදන්නේ මෙතනින් පැනලා යන්න හදන එක. ඒකට මේ කට්ටියට නීමෝගනොත් උදව් ඕන වෙනවා. මොකද නීමෝ තමයි මෙතන ඉන්න පුංචිම කෙනා. ඉතින් මේ කට්ටියගේ සැලැස්ම තමයි කොහොම හරි කරලා මේ ටැංකියේ තියෙන ෆිල්ටර් එක නවත්තන එක. ඒක කරන්න නම් මේ ෆිල්ටර් එක ඇතුළට ගිහින් මේකේ තියෙන මෝටරේ හිර වෙන විදියට ගලක් තියන්න ඕන. ඊට පස්සේ මේ ෆිල්ටර් එකේ බටේ හරහා තමයි නීමෝට එළියට එන්න වෙන්නේ. අන්න ඒ බටේ ගොඩක් පොඩි. ඒකෙන් යන්න පුළුවන් නීමෝට විතරයි. කොහොම නමුත් ඔය දේ සාර්ථකව කරොත් ටික දවසක් යනකොට මේ ටැංකිය පල් වෙනවා. එතනින් පස්සේ ડોක්ටර් මේ ටැංකිය සුද්ධ කරන්න ඕන නිසා මේ කට්ටියව බෑග් වල දාලා එළියෙන් තියනවා. අන්නේ අවස්ථාව පාවිච්චි කරලා මේ කට්ටියට ජනේලෙන් පැනලා යන්න පුළුවන්. ඔන්න ඔය සැලැස්මට තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. කොහොම නමුත් අනිත් පැත්තෙන් අපිට පේන්නන්නේ මර්ලින්ව ඩෝරි හොයාගත්තා අර කිමිදුම් කරුවා ඉන්නේ සිඩ්නි වල කියලා. ඒත් මේ දෙන්නම දන්නේ නැහැ සිඩ්නි වලට යන්නේ කොහොමද කියලා. ඒක නිසා ඩෝරි මෙතන ඉන්න එක මාළු සෙට් එකකින් අහනවා කොහොමද සිඩ්නි වලට යන්නේ කියලා. ඉතින් එයාලා පාර කියනවා. ඒත් මේ වෙලාවේදී මර්ලින්ට තියෙන හදිසිය නිසා මෙයා ඒ පැත්තට වේගෙන් යන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේදී මේ මාළු ඩෝරිට තව දෙයක් කියනවා. දැන් මේ කට්ටිය කියන්නේ ඔහොම ඉස්සරහට යනකොට කළු දෙකක් මැද්දෙන් යන්න හම්බෙයි. හැබැයි කවදාවත් ඒ පාර භයානකයි කියලා ඒක උඩින් යන්න හදන්න එපා කියලා. ඉතින් මේකත් අහගෙන ඩෝරි එනවා මර්ලින්ව හොයාගෙන. ඉතින් මේ වෙලාවේදී ඩෝරි මර්ලින්ට අර මාළු කියපු දේ කියන්න හැදුවට මෙයාට ඒක අමතක වෙලා මේ අතරේදී මර්ලින් කියනවා අපි මේ කඳු දෙක උඩින් යමු කියලා. හැබැයි මේ වෙලාවේදී ඩෝරිට මතක් වෙනවා කවුරු හරි කෙනෙක් මේ කඳු දෙක උඩින් යන්න එපා කිව්වා කියලා. ඒත් මේක මර්ලින් වැඩිය ගණන් ගන්නේ නැහැ. ඒත් එක්කම මේ දෙන්නම යන්න පටන් ගන්නවා අර කඳු දෙක උඩින්. නමුත් ටික වෙලාවයි මේ දෙන්නට එහෙම යන්න හම්බෙන්නේ. කොහෙන්ද ආපු ජෙලිෆිෂ් වගේක් මෙතන පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ජෙලිෆිෂ් ගේ ඇඟේ ගෑවුනොත් මෙයාලට ආසාදනයක් ඇති වෙලා සිහිය නැති වෙනවා. මේක නිසා මර්ලින් ඩෝරිවත් අඩ ගහගෙන මෙතෙන් ඉක්මනට යන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මර්ලින් මේ පැත්තට යනවා. හැබැයි ගිහින් බලනකොට ඩෝරි තාම ඇවිල්ලා නැහැ. මේක නිසා මර්ලින් ආපහු යනවා ඩෝරිව හොයාගෙන. මේ වෙනකොට ඩෝරිව එක ජෙලිෆිෂ් කෙනෙක් අල්ලගෙන දැන් ඩෝරිට සිහියක් නැහැ. හැබැයි මේ වෙද්දී මර්ලින් ගිහිල්ලා කොහොම හරි කරලා ඩෝරිව බේරගෙන එළියට එනවා. මේ වෙලාවේදී මර්ලින්වත් අර ජෙලිෆිෂ් ගේ ඇඟේ ගෑවිලා නිසා මේ දෙන්නටම මෙතනදී සිහිය නැති වෙනවා. කොහොම නමුත් ඊට පස්සේ අපිට ආපහු පේන්නන්නේ නීමෝව. මේ වෙලාවේදී මේ කට්ටිය වැඩේට බහිනවා. නීමෝ කෙලින්ම යනවා අර ෆිල්ටර් එක ඇතුළට. ඊට පස්සේ නීමෝ එක ගලක් අරගෙන අර මෝටරේ නවත්තනවා. ඊට පස්සේ නීමෝ අර ෆිල්ටර් එකේ බටෙන් ආපහු එළියට එන්නයි හදන්නේ. ඒත් මේ වෙලාවේදී අර තියපු ගල් කැටේ මෙතනින් විසික් වෙලා යනවා. ඒක නිසා ආපහු අර මෝටර එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම නීමෝත් අර බටේ හරහා මෝටරේ තියෙන පැත්තට ඇදිලා යන්න පටන් ගන්නවා. ගිල්ටත් තේරෙනවා වැඩේ වැරදුනා කියලා. ඒක නිසා මෙයා එක ජලද පැලෑටියක් අරගෙන මේ බටේ ඇතුළට දාලා කොහොම හරි නීමෝව බේර ගන්නවා. ඉතින් මේ වුණු සිද්ධිය නිසා ගිල්ටත් හොඳටම අවුල් යනවා. ඊට පස්සේ කතාව ආපහු මර්ලින්ලා ඉන්න පැත්තටයි අරගෙන යන්නේ. මේ වෙලාවේදී මර්ලින්ට සිහිය එනවා. සිහිය එනකොට මර්ලින් ඉන්නේ කැස් බෑවෙක්ගේ ඇඟ උඩ. ඉතින් මේ කැස් බෑව තමයි මර්ලින්ව එකගෙන ඇවිත් තියෙන්නේ. ඒ වගේම තමයි මේ කැස් බෑව ටික යන්නේ චීඩි නගරේ පැත්තට. ඒත් එක්කම මර්ලින්ට මතක් වෙනවා ඩෝරිව. ඩෝරිටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩෝරි මේ වෙලාවේදී කැස් බෑ පටාව ටිකක් එක්කන් ආල්ලන සෙල්ලම් කරන ගමනෝ ඉන්නේ. මේ වෙලාවේදී මේ ළමයි ටික ඇවිල්ලා මර්ලින්ගෙන් අහනවා ඔයාගේ ජීවිත කතාව අපිට කියන්න පුළුවන්ද කියලා. මේත් එක්කම මර්ලින් එයාගේ ජීවිත කතාව ළමයින්ට කියන්න පටන් ගන්නවා. ඒ ඉතින් මේ කතාව මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ ළමයි ගිහින් තවද මාළුන්ට මේ කතාව කියනවා. ඒක නිසා මේ කතාව කොකු අතරටත් යනවා. ඒත් එක්කම මේ අතරේ නයිජල් ඉන්නවා. මේ කතාව නයිජල්ටත් ආරංචි වෙනවා. නයිජල්ට තේරෙනවා මේ කියන්නේ නීමෝගේ තාත්තා ගැන කියලා. ඒක නිසා නයිජල් ඇවිල්ලා මේ කතාව නීමෝටත් කියනවා. මේක ඇහුවාම නීමෝටත් ලොකු හයියක් ඇවිල්ලා මෙයා යනවා ආපහු අර ෆිල්ටර් එක ඇතුළට. මේක දැකපු අනිත් කට්ටිය හොඳටම බය වෙනවා. ඒත් එක්කම විනාඩියක් යන්නත් කලින් නීමෝ ඒ වැඩ ඉවර කරලා අනිත් පැත්තෙන් මතු වෙනවා.
මේක දැකපු ගිල්ටගේම අනිත් කට්ටියටත් ගොඩක් සතුටුයි. මෙතනින් පස්සේ මේ කට්ටිය ඉක්මනට මේ ටැංකිය අපිරිසිදු කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් මර්ලින් වගේම ඩෝරි කැස්පෑවන්ගෙන් සමු අරගෙන දියවැල් හරහා එළියට එනවා. ඒත් මෙතනින් එහාට යන්නේ කොයි පැත්තටද කියලා මේ දෙන්නටම හිතා ගන්න බෑ. හැබැයි මේ වෙලාවෙදි ඩෝරි දකිනවා ඈතින් එක තල්මහෙක්. මේ නිසා ඩෝරි තල්මහගෙන් උදව් ඉල්ලනවා. ඒත් මර්ලින් නම් කියන්නේ ඔක නවත්තන්න තල්මහ ඔතනින් ගියා කියලා. හැබැයි ඇත්තටම දැන් තල්මහ ඉන්නේ මේ දෙන්නගේ පිටිපස්සේ. මේ තල්මහ මර්ලින් සහ ඩෝරි දෙන්නව මෙයාගේ හට ඇතුළට ඇදලා ගන්නවා. ඔය අතරේ අපිට පේන්නනවා අර ටැංකිය. මේ වෙනකොට මේ ටැංකිය සම්පූර්ණයෙන්ම පල් වෙලා මේක ડોක්ටරුත් දකිනවා. මේක නිසා ડોක්ටර් ටැංකිය සුද්ධ කරන්න හෙට වෙලාවක් දාගන්නවා. මේත් එක්කම අපිට පෙන්නන්නේ තල්මාගේ බඩ ඇතුළේ ඉන්න මර්ලින්වයි ඩෝරිවයි. මර්ලින් නම් මේ වෙද්දි හොඳටම බය වෙලා ඉන්නේ. ඒත් ඩෝරිට නම් මේ ගැන ගාණක්වත් නැහැ. ටික වෙලාවක් යද්දී ආපහු ඩෝරි මේ තල්මහත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔන්න මෙතන තියෙන වතුර ටිකෙන් ටික අඩු වෙලා මෙයාගේ උගුරෙන් පල්ලෙහාට යන්න පටන් ගන්නවා. ඉතින් ඩෝරි නම් කියන්නේ එයා කියනවලු අපිට පල්ලෙහාට යන්න කියලා. ඒත් මර්ලින්ට නම් මේක විශ්වාස නැහැ. හැබැයි වෙන කරන්නම දෙයක් නැති නිසා මේ දෙන්නම මෙයාගේ උගුර පල්ලෙහාට යනවා. ඒත් එක්කම මේ තල්මහ වතුරත් එක්කම මේ දෙන්නව එළියට දානවා. ඔන්න හරියටම මේ වෙනකොට මේ දෙන්න සිඩ්නි වරායට ඇවිල්ලා ඉන්නේ. මර්ලින්ට නම් මේ ගැන ගොඩක් සතුටුයි. මර්ලින් මෙතනින් පස්සේ අර බෝට්ටුව හොයන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඊට පස්සේ අපිට පේන්නන්නේ අර ටැංකිය වෙන සිද්ධිය. පහුවෙනිදා උදේ නීමෝ ඇතුළු කට්ටිය නැගිටලා බලද්දී කවුදෝ කෙනෙක් මේ ටැංකිය සුද්ධ කරලා ඒත් ඇත්තටම ડોක්ටර් එක අලුත් ෆිල්ටර් එකක් මේකට සම්බන්ධ කරලා ඒකෙන් තමයි මේ ටැංකිය පිරිසිදු වෙලා තියෙන්නේ. කොහොම හරි ඔන්න මේ වෙලාවේදී ડોක්ටර් නීමෝවත් අල්ල ගන්නවා. අනිත් කට්ටිය නීමෝව බේර ගන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ડોක්ටර් නීමෝව අල්ලලා පාසල් කරනවා. ඔය අතරේ මෙතනට ඩාර්ලත් එනවා. හැබැයි ඔන්න මේ වෙනකොට නීමෝ මැරිලා. ඉතින් ඇත්තටම නීමෝ මැරිලා නැහැ. මෙයා මැරිලා වගේ රඟපානවා. ඒක නිසා ડોක්ටර් නීමෝව කොමන්ඩ් එකට දාවි කියලා මේ කට්ටිය හිතාගෙන ඉන්නවා. එහෙම වුණොත් ඒ බට හරහා නීමෝට මුහුදට යන්න පුළුවන්. හැබැයි ඇත්තටම සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. මේ ડોක්ටර් නීමෝව කුණු බක්කියට දාන්නයි අරගෙන යන්නේ. ඔය අතරේදී අපිට පෙන්නනවා මර්ලින් සහ ඩෝරිව. මර්ලින් දිගින් දිගටම හොයනවා අර බෝට්ටුව. ඒත් මේ වෙලාවේදී අර කොකෙක් ඇවිල්ලා මේ දෙන්නම කාලා දානවා. හැබැයි මර්ලින් කොහොම හරි කරලා මේ කොකාගේ උගුරෙන් පල්ලෙහාට යන්නේ නැති වෙන විදියට මෙයාගේ තල්ල අල්ල ගන්නවා. ඒක නිසා මේ කොකාට මේ දෙන්නම හිර වෙනවා. ඈත ඉන්න නයිජල් මේ සිද්ධිය දකිනවා. නයිජල් මෙතනට ඇවිල්ලා මේ කොකාට උදව් කරනවා. ඒත් එක්කම මේ කොකා මර්ලින්වයි ඩෝරිවයි එළියට දානවා. ඉතින් ටිකක් වෙලා යනකොට තමයි නයිජල් දැනගන්නේ මේ නීමෝගේ තාත්තා කියලා. ඒක නිසා නයිජල් මේ දෙන්නට උදව් කරන්න උත්සාහ කරනවා. හැබැයි මර්ලින් හිතන්නේ මෙයාත් අපිව කන්න එන්නේ කියලා. මේක නිසා මේ දෙන්න කොහොම හරි කරලා පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදී මේ දෙන්නම දකිනවා එක කුරුළු රංචුවක්. ඒක නිසා මේ කුරුළු රංචුව මේ දෙන්නම කන්න හදනවා. මේත් එක්කම ක්‍රියාත්මක වෙන නයිජල් මේ දෙන්නමත් අරගෙන මෙතනින් යන්න යනවා. ඊට පස්සේ නයිජල් මේ දෙන්නව එක්කන් එනවා අර ඩෙන්ටල් එකට. ඒත් මේ වෙලාවේදී මර්ලින් දකිනවා මැරලා වගේ රඟපාන නීමෝ බෑග් එකේ ඉන්න විදිය. ඔන්න මේ වෙලාවේදී ડોක්ටර් ඇවිල්ලා නයිජල්ව මෙතනින් එලවලා දානවා. කොහොම නමුත් ටික වෙලාවක් යනකොට ඩාර්ලි දකිනවා නීමෝව. ඒක නිසා මෙයා මේ බෑග් එක අරගෙන මේ බෑග් එකත් හොල්ලන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේදී මේක ගිල් බලන් ඉන්නේ නැහැ. ගිල් කෙලින්ම ඩාර්ලාගේ ඔළුවට පැනලා නීමෝව මෙතන තියෙන එක සිංකයක් හරහා පල්ලෙහාට යවනවා. ඊට පස්සේ ડોක්ටර් දකිනවා හුස්ම ගන්න බැරුව දඟලන ගිල්ව. මේක නිසා ડોක්ටර් ගිල්ව අරගෙන ආපහු මාළු ටැංකිය ඇතුළට දානවා. ඉතින් ගිල්ඩත් ගොඩක් සතුටුයි නීමෝව එළියට යවන්න පුළුවන් වෙච්ච එක ගැන. ඔය අතරේදී නීමෝ කුණු බටේ දිගේ මුහුදට යන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මර්ලින්වයි ඩෝරිවයි නයිජල් මේ දෙන්නව මුහුදට ගෙනත් දානවා. මේ වෙනකොට මර්ලින්ගේ හැම බලාපොරොත්තුවම කඩා වැටිලායි තියෙන්නේ. ඉතින් ඒක නිසා මර්ලින් ඩෝරිටත් එයත් එක්ක හිටියට ස්තුතියි කියලා මෙතනින් යන්න යනවා. ඔය අතරේ නීමෝ එනවා මුහුදට. මෙතනදී නීමෝට හම්බ වෙනවා ඩෝරිව. මේ වෙනකොට ඩෝරිට හැමදේම අමතක වෙලා ඩෝරි නීමෝ එකතු වෙලා මර්ලින්ව හොයන්න පටන් ගන්නවා. කොහොම හොයාගෙන යනකොට ඩෝරි දකිනවා මෙතන තියෙන එක බට එක සිඩ්නි කියලා ගහලා තියෙනවා.
ඒත් එක්කම ඩෝරිට හැමදේම මතක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඩෝරි නීමවත් එකගෙන මර්ලින් ගිහුව පැත්තට යන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් මාළු රංචුව මැදින් පීනන මර්ලින්ට ඇහෙනවා එයාගේ පුතාගේ කටහඬ. ඒක නිසා මර්ලින් පිටිපස්ස හැරිලා බලනවා. ඔන්න එතකොට තමයි මර්ලින් දැනගන්නේ එයාගේ පුතා තාම ඉන්නවා කියලා. හැබැයි ටික වෙලාවක් යන්න හම්බෙන්නේ නැහැ. එකපාරටම ලොකු දැලක් ඇවිල්ලා මෙතන ඉන්න මාළුන්ව අල්ලගෙන උඩට අදින්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ ඩෝරිත් ඉන්නවා. ඒක නිසා නීමෝ යනවා ඩෝරිට උදව් කරන්න. කලින් වතාවල් වගේ නෙවෙයි මර්ලින් නීමෝ ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නේ. ඒක නිසා මේ තුන් දෙනාම එකතු වෙලා හැමෝටම කියනවා පල්ලෙහාට පීනන්න කියලා. ඒත් එක්කම හැමෝම පල්ලෙහාට පීනනවා. ඉතින් ඒක නිසා හැමෝටම මෙතනින් බේරෙන්න පුළුවන් වෙනවා. ඔන්න එතනින් පස්සේ කට්ටියම එනවා ගෙදර. අන්තිමේදී මර්ලින්ට පුළුවන් වුණා මෙයාගේ පුතාව හොයාගන්න. ඒ වගේම ආයෙත් අපිට පේන්නනවා අර ඩෙන්ටල් එක මේ වෙනකොට කොහොම හරි කරලා මේ ටැංකිය හිටපු ගිල්ලගේම අනිත් මාළුවෝ ටිකත් එතනින් බේරිලා මුහුදට ඇවිල්ලා ඉන්නවා කියලා පේන්න ගමන් මේ සුපිරිම මූවි එක ඉන්දලා යනවා.